පොඩ්ඩක් ඉන්න. A level science නේද කරන්නේ? බලන්න මේ තියෙන MCQ එක මීට කලින් කරලා තියෙනවද කියලා. ඔයාලා හැමෝම එකතු වෙලා ඉන්නේ Monoming Physics Season 2 තුන්වෙනි එපිසෝඩ් එකත් එක්ක. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගතිමගති තාපගති විද්‍යාව ගැන. MCQ එක කතා කරන්න කලින් තාපගති විද්‍යාවේදී අපිට ගොඩක් වැදගත් වෙන මොනවද මේ පද්ධතිය, පරිසරය සහ මායිම කියලා කියන්නේ. පද්ධතිය කියලා කියන්නේ ළමයි ඔයාලා විශ්වයෙන් අධ්‍යයනය කිරීම සඳහා තෝරගන්න යම්කිසි ප්‍රදේශයකට. පද්ධතිය ඇරුණහම විශ්වයේ තියෙන ඉතුරු සියලුම අවකාශය අපිට පරිසරය කියලා හඳුන්වන්න පුළුවන්. පද්ධතිය සහ පරිසරය අතර තියෙන සීමාවට අපි කියනවා මායිම කියලා. ඔයා හිතලා බලන්න වීදුරු කෝප්පයකට වතුර ටිකක් පුරවලා ඒක පීරිසියකින් වහලා තියනවා කියලා. පීරිසිය සහ වීදුරු කෝප්පෙන් ආවරණය වෙච්ච වතුර ටික අපිට පද්ධතියක් කියලා කියන්න පුළුවන්. අපි අධ්‍යයනය කරන්න තෝරගන්නේ ඒ වීදුරු කෝපය සහ පීරිසියෙන් ආවරණය වෙලා තියෙන වතුර ටික, වතුර වලට උඩින් ඔයාට තියෙන වාතය සහ ජල වාෂ්ප ටික. ඒ පරිමාව ඇරුණාම සියලුම අවකාශය අපිට පරිසරය කියලා කියන්න පුළුවන්. මෙතනදී මායිම වෙන්නේ වීදුරු කෝපය සහ පීරිසිය. තාපගති විද්‍යාව කියලා කියන්නේ තාප ශක්තිය වෙනත් ශක්තියින් බවට සිදුවන පරිවර්තනයක්. එහෙම නැත්නම් ගතික වෙනස් වීමක් පිළිබඳව කරන අධ්‍යයනය කිරීමක්. පද්ධතියකට තාප ශක්තිය පිටතින් ලබා දුන්නාට පස්සේ ඒ පද්ධතිය තුළ අඩංගු වෙන පදාර්ථයේ අභ්‍යන්තර ශක්ති වෙනස් වීමක් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි පද්ධතිය විසින් යම්කිසි කාර්යයකුත් කරන්න පෙළඹෙනවා. මේක ඔයාලට මෙහෙම සමීකරණයකිනුත් ඉගෙනගෙන ඇති. Q සමානයි ඩෙල්ටා U ධන W කියලා. Q කියලා කියන්නේ පද්ධතියට පිටතින් ලබා දෙන තාප ශක්තියට. ඩෙල්ටා U කියලා කියන්නේ පද්ධතිය ඇතුළත් වෙලා තිබිච්ච පදාර්ථයේ සිදුවෙච්ච අභ්‍යන්තර ශක්ති වෙනස් වීමට. W කියලා කියන්නේ පද්ධතිය විසින් සිදු කරපු කාර්යයට. මේ MCQ එකේ කියලා තියෙන විදිහට යම්කිසි පරිපූර්ණ වායුවකට දෙනු ලබන තාප ශක්තිය ඒ වායුවේ අභ්‍යන්තර ශක්ති වැඩිවීමට සමානයි. පරිපූර්ණ වායුවකට දෙනු ලබන තාප ශක්තිය වායුවේ අභ්‍යන්තර ශක්ති වැඩිවීමට සමාන වෙන්න නම් ඒ වායුව අඩංගු පද්ධතිය විසින් කිසිදු කාර්යයක් සිද්ධ කරලා නැති වෙන්න ඕන. Q සමානයි ඩෙල්ටා U වෙන්න නම් W අනිවාර්යයෙන්ම බිඳුවක් වෙන්න ඕන. එතනින්ම ඔයාට තේරෙනවා ඇති මේ පද්ධතිය ඇතුලේ සිද්ධ වෙලා තියෙන ක්‍රියාවලිය නියත පරිමාවක් ක්‍රියාවලියක් කියන එක. මේ MCQ එක මම මීට කලින් Monoming Physics Season 1 එකේ 78 වෙනි එපිසෝඩ් එකේ දාපු MCQ එක. මේ වගේ MCQ විවරණ දිගටම බලන්න නම් කටුකොලේ level subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි කටුකොලේ level ඔයාලගේ යාළුවන්ට share කරන්නත් අමතක කරන්න එපා.